F1 driver කෙනෙක්ට වෙන්න පුළුවන් charterම වැඩි මොකක් කියලාද ඔයගොල්ලෝ හිතන්නේ. ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් crash වෙන එක වෙන්න පුළුවන්, qualifying වලින් එන්නේ නැති වෙන්න පුළුවන්, නම stroll වෙන එක වෙන්න පුළුවන්. ඒක නෙවෙයි උනාට charterම වැඩි. හරිද? ගොඩක් අය ඇග්‍රී වෙනවා charterම වැඩේ තමයි මේ obvious මෝඩ දේවල් වලට time penalty හම්බ වෙන එක තමයි වෙන්න පුළුවන් අවුල්ම දේ කියලා driver කෙනෙක්ට. මේකේ record එක තියෙන්නේ කාට කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? නෑ ස්ටෝල්ට් නෑ. මේක වෙන්නේ 2023 අවුරුද්දේ ඔස්ට්‍රියන් ග්‍රෝන් ප්‍රී එකේ එස්ටබාන් ඔකොන්ට. ඒ සෙෂන් එකේ ඒ වීකෙන්ඩ් එක පුරාම ඩ්‍රයිවර්ස්ලාට අවුල් තිබ්බා. මේ ට්‍රැක් ලිමිට්ස් ඉෂුව එකක් තිබ්බා. කට්ටිය ට්‍රැක් ලිමිට් වලින් එළියට යනවා. ඔහොම තිබ්බා. රේස් එක වෙලාවේ ඔකොන්ට ටයිම් පෙනල්ටි 4ක් හම්බ වෙනවා ට්‍රැක් ලිමිට්ස් එක්සීඩ් කරා කියලා. වයිට් ලයින් එකකින් එළියට ගිහිල්ලා නැත්නම් රෝද 4ම එළියට ගිහලා ඔහොම වෙලා තිබුණා. 10 second penalty දෙකක් හම්බෙලා තිබ්බා. 5 second penalty දෙකක් හම්බෙලා තිබ්බා. ඊට අමතරව unsafe release එකකට තව ටයිම් පෙනල්ටි එකක් හම්බෙලා තිබ්බා 5 seconds 35 second ටයිම් පෙනල්ටි එකක් හම්බෙලා තිබ්බා එක රේස් එකකදී ටයිම් පෙනල්ටි 5. දැන් ඕක අවුල් හරි ඒක සාධාරණ ජරා රේස් එකක් කොහොම කියලා අමතක කරනවා. ඒනොට ඒක අමතක කරන්න එපා. මේ රෙකෝඩ් එක කලින් හෝල්ඩ් කරලා තිබෙත් එස්ටබාන් ඔකොන්ම තමයි 2023ේම බහරයින් ග්‍රෝන් ප්‍රී එකේ. ඉතින් එහෙම තමයි ඉතින් මේ දාගෙන ඩුංගන ඕම තමයි ජීවිතේ නේ නැද්ද? මොන හරි දෙයක් ඉගෙන ගත්ත කියලා බලාපොරොත්තු වෙනවා. තව ඩ්‍රයිවර්ස්ලා ගැන දැනගන්න ඕන. තව මේ වගේ වියර්ඩ් කතන්දර ස්පෝර්ට් එක ගැන දැනගන්න ඕන. පල්ලෙහා කමෙන්ට් එකක් දාලා කියන්න. මම ගිහලා එන්නම්. බයි.